මොකක්ද නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ? මොකක්ද පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ? A level විභාගයේ ජනප්‍රියම ප්‍රශ්නයක් මේක. ඇයි මේක ජනප්‍රිය ප්‍රශ්නයක් කියලා කියන්නේ? අවුරුදු 2කට සැරයක්වත් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම අහනවා. මොකක්ද නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ? මොකක්ද පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ? එහෙම නැත්නම් කොහොමද මේවා ගණනය කරන්නේ? මේ විදිහට කොහොම හරි නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය ගැන අනිවාර්යයෙන්ම අවුරුදු 2කට සැරයක්වත් අහනවා. ඒකෙන් අපි දැනගන්නට ඕන මොකක්ද නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ? මොකක්ද පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ? සරල වශයෙන් අපිට නිර්වචනය කරන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ වෙළඳපොළ හුවමාරුවේදී පාරිභෝගිකයා ලබන වාසිය. නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ වෙළඳපොළ හුවමාරුවේදී නිෂ්පාදකයා ලබන වාසිය. එතකොට තවත් ප්‍රශ්නයක් එනවා මේ නිෂ්පාදන අතිරික්තය අදාළ ප්‍රස්තාරසටහනේ කොතනද ලකුණු කරන්නේ? නිෂ්පාදකයා යටපැත්තේ සටහන් කරනවද උඩ පැත්තේ සටහන් කරනවද? ළමයින්ට තියෙන ප්‍රශ්න කලබලයට ඔක පැටලෙනවා. මතක තියාගන්න ළමයි මෙන්න මෙහෙම. කොහොමද වෙලෙන්ද ඉන්නවනේ කඩේ මුදලාලි ඉන්නවනේ. කඩේ මුදලාලි අපිට බඩුවක් විකුණන්නේ කොහොමද? අපිව පුළුවන් තරම් උඩ තියලා. අපිව රවට්ටලා පුළුවන් තරම් උඩ නගලා පුළුවන් නම් අහසේ තියලා උඩ තියලා තමයි අපිට භාණ්ඩයක් විකුණන්නේ. ඒකින්ද පාරිභෝගිකයා හැම වෙලෙම ඉන්නේ කොහෙද? පාරිභෝගිකයා හැම වෙලෙම ඉන්නේ උඩ. එහෙනම් මෙන්න මෙතන තමයි පාරිභෝගික අතිරික්තය අපි වෙන්නන්නේ. එහෙනම් නිෂ්පාදන අතිරික්තය පෙන්වන්නේ මෙන්න මෙහෙම යට කොටසෙන් තමයි නිෂ්පාදන අතිරික්තය පෙන්වන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ රේඛාවන් මොනවාද කියලා. මේ තියෙන සැපයුම් රේඛාව. අපි ඒක S අකුරේ සටහන් කරා. මේ තියෙන්නේ ඉල්ලුම් රේඛාව. අපි ඒක D ලකුණේ සටහන් කරා. සැපයුම් රේඛාවත් ඉල්ලුම් රේඛාවත් මෙන්න මෙහෙම ඡේදනය වෙනවා. ඒ ඡේදනය වෙන ස්ථානය මොකද්ද? ඒක තමයි වෙළඳපොළ සමතුලිතය කියලා කියන්නේ. එතකොට මේ සමතුලිතයේදී මෙන්න මෙහෙම මිලක් තීරණය වෙනවා. අපි ඒකට කියනවා වෙළඳපොළ සමතුලිතය කියලා. ඒ අවස්ථාවේදී ප්‍රමාණයක් තීරණය වෙනවා. අපි ඒකට කියනවා වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය කියලා. හරි. ඊට පස්සේ අපි තව දැනගන්න ඕන මේ සැපයුම් රේඛාව මෙන්න මෙහෙම මිල රේඛාව ඡේදනය කරන තැනක් තියෙනවා. අන්න එතනට අපි කියන්නේ අවම සැපයුම් මිල. මොකද වෙළඳපොළ හෝමාරුවේදී සැපයුම් කරුවා මෙන්න මේ සමතුලිත මිල ලැබුවට ඇත්ත වශයෙන්ම වෙළෙන්දාගේ හිතේ තියෙන්නේ ඊට වැඩියෙන් අඩු මිලක්. එයාගේ හිතේ තියෙන තා පොඩි මිලක්. නමුත් වෙළඳපොළ බලවේග අනුව ඊට වැඩිය ඉහළ මිලක් තීරණය වුණා. එතකොට මොකද වෙන්නේ? අර වෙලින්දා විකුණන්න හිටපු මිලට වඩා වැඩි මිලකට තමයි දැන් වෙලින්දා අදාළ භාණ්ඩය විකුණන්නේ. ඒකින්ද මේ වෙලින්දට නිෂ්පාදකයාට මොකද වෙන්නේ? එයාට වාසියක්. මෙන්න එක භාණ්ඩයකින් ලැබෙන වාසිය. ඒ භාණ්ඩය වගේ එයා කිව් එක් ප්‍රමාණයක් විකුණනවා. ඒ කියන්නේ මේ තියෙන වෙළඳපොළ සමතුලිත මිල, මේ තියෙන අවම සැපයුම් මිල, ඒ දෙකේ අතර වෙනස ඔහු විකුණන සෑම භාණ්ඩ ඒකකයක් සඳහාම එකතු වෙනවා. අන්නේ එකතු වෙච්ච සමුච්චිත ප්‍රමාණයට අපි කියනවා නිෂ්පාදන අතිරික්තය කියලා. මේ තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ ප්‍රමාණය. මේකට අපි කියනවා නිෂ්පාදන අතිරික්තය කියලා. ඒ වගේම අය ඔක අනිත් පැත්ත. වෙළඳපොළේදී සමතුලිත මිලක් තීරණය වුණාට වෙළඳපොලේ ඒ අදාළ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝගිකයා කඩේට යන්නේ ඉතා ඉහළ මිලක් අතේ තියාගෙන වැඩි මිලකට භාණ්ඩයක් මිලදී ගන්නවා කියලා හිතාගෙන මේ තියෙන D රේඛාව වෙන්නේ මෙතනදී ස්පර්ශය වෙනවා P රේඛාවේදී අපි ඒක P3 කියලා නම් කරනවා. හරිද? ඒ කියන්නේ පාරිභෝගිකයාගේ මිල ඉතා විශාලයි. ඉතා ඉහළයි. මොකද සමතුලිත මිලට වඩා මේකෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ වාසියක්. ඒකෙන් දයා මේ Q එක් ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණය මිලදී ගන්නවා. ඒ කියන්නේ පාරිභෝගිකයා ලැබීමට කැමති උපරිම මිලත් සත්‍ය වශයෙන්ම ඔහු වෙළඳපොළේදී ගෙවන මිලත් ඔහු මිලදී ගන්නා සෑම ඒකකයක් සඳහාම එකතු වුණාම ලැබෙන මිලට අපි කියනවා පාරිභෝගික අතිරික්තය කියලා. පාරිභෝගික අතිරික්තය අපි මෙන්න මෙහි ලකුණු කරන්නේ. මෙන්න මේ ප්‍රමාණයට අපි කියනවා පාරිභෝගික අතිරික්තය කියලා. පාරිභෝගික අතිරික්තය මේකට කියන්නේ පාරිභෝගික අතිරික්තය. මේකට අපි කියන්නේ නිෂ්පාදන අතිරික්තය. හරි.
මෙන්න මෙහෙමයි මේක සලකුණු කරන්නේ. ඊළඟට අපිට තියෙන ප්‍රශ්න තමයි කොහොමද ඇත්තටම සංඛ්‍යාත්මකව මේක ගණනය කරන්නේ? ඔන්න එතකොට අපිට යන්න සිද්ධ වෙනවා O level ගණිතයට. O level ගණිතයේදී ආය ඉගෙන ගන්නවා කොහොමද ශ්‍රීජකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ? කොහොමද ශ්‍රීජකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ? ලම්බ පාදයේ දිග වැඩි කරන්න ආධාරක පාදයේ දිගෙන් ඒක බෙදන්න දෙකෙන්. එහෙම නැත්නම් දෙකෙන් එකෙන් වැඩි කරන්න. එතකොට තමයි ශ්‍රීජකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය ලැබෙන්නේ.